අයිබෝන් හැමෝටම පෝසත් රටක් ලස්සන ජීවිතයක් තියෙන තේමායට තියෙන ඩූබිලා බලයට පත් උනේ මිනිස්සු රැවට්ටුවේ මිනිස්සු ඇඳුවේ ඔයාලා කොහොමද කිව්වේ ඇවිදින පුස්තකාල කිව්වා ඒ වුණාට තාම ඉතින් ඇවිල්ලා රංගවල මහත්තයාගේ ඕරුපාල් සාහිතිකවල තාම ඉදිරිපත් කරාද ඒවා මොකුත් නැහැ කන්ටෙන්ට් 23ක් ගිහින් පැන්නුවා ඒ ගැන කතාවක් කරනවද ඊගෙන කතා බහක් නෑ ඒකට පරිස්සරය වෙනවද ඒවා ගල්ලඟුරු වලින් ගහපුවා ගල්ලඟුරු වංචාව හැකරලා දාලා එහෙම මහ බැංකුවේ අඩුපේ වවිලා ඒව ගැන දැන් කතා කරන්නේ නැහැ ඔයාලා නේ ඒ හැමදේම දැන් ඔයාලට අමතක වෙලා මැරලා ඉපදිලා වගේ මේ රටේ සබුද්දුවත් මිනිස්සු දන්නම වෙවිලා සම්පූර්ණම වෙවිලා මේ ඩෝබිලා සම්පූර්ණම කොච්චර ගෑ ගැහුවත් දැන් ගම්මාන වලට ඇවිල්ලා බැලුවොත් එහෙම ඩෝබිලාට දැන් තියෙන තත්ත්වෙ ඉතින් ඒවල තේරුම් ගන්න පුළුවන් ඔයාලා කොහොමද ආවේ ලක්ෂ 12ට විස්කාර දෙන්නම් කිව්වා සෞඛ්‍යයට අධ්‍යාපනයට අත්‍යවශ්‍ය භාණ්ඩ වල ටැක්ස් එක 0% කරනවා කිව්වා නැවෙන් බාන ගන්නට මේ ඔයාලා තෙල් දෙන්නම් කියලා කිව්වනේ විදුලි බිල 3න් 2න් අඩු කරන්නම් කියලා කිව්වා ජනතාවට කිසිම වරප්‍රසාදයක් ඔයාලා භාවිතා කරන්නේ නැහැ කියලා කිව්වනේ දැන් ඇත්ත ඒක එහෙමද වෙලා තියෙන්නේ අපි ඉතින් හිතුවද අපි කියන්නේ අපි නම් හිතුවේ නෑ ඉතින් ඒ රටේ ජනතාව ඉතින් හිතුවා අම්බණ්ඩගේ කොල්ලා රටේ ජනාධිපති වුණාම ගොවියට සාධාරණයක් වෙයි කියලා මේ රටේ ජනතාවට සාධාරණයක් වෙයි කියලා හිතුවා අනිල් මහත්තයා ඉතින් ඇවිල්ලා ආල්විස්සන් නිකන් දෙනකොට අජේ සේවකයා ඉතින් ඇවිල්ලා දැන් ඉතින් හාල් දැන් ණයට තන ලීස් කරලා තමයි ගන්න වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා ලීස් කරලා දුන්නේ ඇවිල්ලා බයික් දුන්නේ ගෙවන්න හාල් ගෙවපු කාලයක් ඉතින් අපි නම් ඉතින් එහෙම අහලා නැහැ ඉතින් ඇවිල්ලා දැන් ඉතින් අපි රජේ සෝකියෙන් අහන්න ඉතින් ඇවිල්ලා මහින්ද මහත්තයාගෙම රස්සා අරගෙන මහින්ද මහත් දුන්නේ බයික් එකේ අරන් ගිහින් ඡන්දෙ දීලා අපි දන්නේ 80%කට වැඩිය මං හිතන්නේ රජේ සේවකයෝ කඩේ ගියේ රජ නැතුව කඩේ ගියේ මාලිමාවට දැන් අපි අහන්නේ කට්ටියන් ඇත්තටම සතුටුද දැන් ඇවිල්ලා කියන්නේ කොහොමද ඇවිල්ලා කියන්නේ බීටි කොටා ගන්න තාම මෝලක් හයි කරන්න බැරුණාලු ඇත්තටම ඉතින් මේ අවුරුදු දෙකකට කිට්ටු වෙලා ඉතින් ඇවිල්ලා අඩුම තරම ඉතින් ඇවිල්ලා මෝලක්වත් හයි කර ගන්න තරම්වත් ඇවිල්ලා වැඩ පිළිවෙල නැත්තම් ඉතින් ඇවිල්ලා මෙහෙම පාළුව ඇත්තට මොකටද දැන් කියනවා රජයේ සේවකයන්ට හාල් දෙන්නේ ඇවිල්ලා තියෙන ගබඩා හිස් කරලා අලුතෙන් වී ගන්න කියලා. එතකොට අපි අහන්නේ ඉතින් ඇවිල්ලා එතකොට ඇයි එහෙනම් පිට රටින් හාල් ආනයනය කරන්නේ? එතකොට ඒ හාල් ආනයනය කරන්නේ නැතුව ඉතින් ඒ තිබ්බ වීටික් කොටලා මිනිස්සු ජනතාවට දෙන්න තිබ්බනේ. අනිත් දැන් පිට රටින් ගේන හාල් ඇවිල්ලා අපිට අඩු කරලා ටැක්ස් එක අඩු කරලා දෙනවද? එක පෑන් පාරෙන් ඔයාලා හාල් මාපියා බිඳිනවා කියලා කිව්වනේ. දැන් ඇත්තටම මෙහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ නේද? ඇත්තටම ඇවිල්ලා මිනිස්සුන්ට කියන්න පුළුවන් උපරිම බොරු කියලා දැන් කරගන්න ගියා බැරි වුණාම දැන් ඉතින් කෙදිරි ගන්නවා. ඇත්තට අපි නම් ඉතින් කියන්නේ ඉතින් ඇවිල්ලා කරගන්න මිනිස්සෙක්ට ඇවිල්ලා වැඩ කොහොමද බෑ කියලා අපි දන්නවනේ කිසිම ඇවිල්ලා මහින්ද මහත්තයාට ඉතින් ඇවිල්ලා අපි කඩේ ගියාට ඉතින් ඇවිල්ලා අපිට ඇත්තට අපිට ඒක ගෞරවයක් ඇත්තට මොකද ඇවිල්ලා මේ රටේ දැවන්ත යුද්ධයක් ඉවර කරලා ඇවිල්ලා හයිවේ ටික හදලා හොස්පිටල් ටික හදලා පාසල් ටික හදලා විතර සංවර්ධනයක් ඇත්තට මොනවද ඔයාලා කිව්ව කොහොම මහින්ද මහත්තයාගේ සාපේ තමයි තියෙන්නේ හොරවම් කරලා තියෙන්නේ අපි කියන්නේ ඇවිල්ලා මේ 70 සාපයක් නෙවෙයි තියෙන්නේ මේ මාලිමාවේ තියෙන සාපේ තමයි දැන් තියෙන්නේ වෙනනම් සාපයක් නැහැ ඉතින් ඇවිල්ලා මහින්ද මහත්තයාලා කරපු ව්‍යාපෘති වලින් ඇවිල්ලා ඒක ව්‍යාපෘතියක් කරන්න පුළුවන් ද ඇත්තටම කයියරන් ගහනවා ආවල් දෙනවා ආවල් දේ කරනවා මෙහෙමයි කියලා කරපෙක දෙයක්වත් තියෙනවද අපිට කියන්න බලන්න මේ ටික කාලට ඇවිල්ලා ආප එක සංවර්ධන ව්‍යාපෘතියක්වත් වෙනවා අපිට පොඩ්ඩක් කියන්න බලන්න අපි දන්නේ නැහැ ආප මෙහෙම ව්‍යාපෘතියක් ඇවිල්ලා දෙනවා රට්ට මෙහෙම දේවල් කරලා තියෙනවා එහෙම කිසිම දෙයක් නැහැ නේ හැමදාම බොරුවයි කයියයි විතර හැමදාම තියෙන්නේ කරන්න බැන්න ගර මනුස්සයෙක් දීලා ඇවිල්ලා යන්න ඕනේ එහෙම දෙයක්වත් නැහැ නේ ඇවිල්ලා මිනිස් රටේ මිනිස්සු විල ඇත්තටම ඇවිල්ලා හරි අසන වෙලා තියෙන්නේ අපි නම් කියන්නේ ඇත්තටම ඉතින් මේ පළාත් සභා ඡන්දේ තියන්නේ ඒකට ඔයාලා තේරුම් ගන්න පුළුවන් රටේ ජනතාව ওই වගේ පිටාර වල දක්වයිද කියලා ඇවිල්ලා අපිට කියන්න තියෙන ඉතින් ඇවිල්ලා ලෝබිලාට කියන්න තියෙන හැලී ලිලි ඉන්න එපා බල නායකුන්ට කියන්න ජනතාව ගොඩක් දැන් අසරණලා ඉන්නේ කීප දේවල් එකක් හරි දෙක අඩුතරමේ ඇවිල්ලා මොන හරි දෙයක් කරලා යන්න කියලා ඇවිල්ලා මේ අවුරුදු 5 ඇතුළේ මොන හරි දෙයක් කරන්න කියලා ආයෙ නම් කොහොමත් මාලිමාර කොහොමත් බලය හම්බෙන්නේ නැහැ ඒක රටේ ජනතාව තීරණය කළා ඉවරයි මේ රටේ මිනිස්සු හරක් නෙවෙයි බුද්ධිමත් සබුද්ධිමත් මිනිස්සු ඉන්නේ මේ රටේ ඉන්නේ ඒ නැති හැමෝටම ඉතින් උස්සරණයි